සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හොඳින් ඉන්නව නේද? අද ඉරිදා දවසක්. ඉතින් අද නම් මම චුට්ටක් නැගිටිනකොට පරක් වුණා. මේ බලන්නකෝ අහස දිහා බලන් ඉන්නකොටයි මේ මල් ගහ දිහා බලන් ඉන්නකොටයි ලස්සන සමනල්ලු බත් කෝරු ඇවිල්ලා මල් පැණි බොන්න පොර කනවා. හරිම ලස්සනයි. අද ඉරිදා දවසක් වුණාට අද මට ලොකු වැඩක් තියෙන දවසක්. හැබැයි ඒ වැඩේ ගොඩාක් මහන්සි වෙන්න ඕනි වැඩක් වුණාට මට හරියම සතුට දෙන වැඩක්. ඉතින් මම ඔයාලට ඉස්සරහට කියන්නම්කෝ ඒ වැඩේ මොකද්ද කියලා. ඔන්න මේ බලන්නකෝ මගේ අටපෙතිය ගහෙත් මල් පිරීලා තිබුණා. ඇත්තටම ඕව ඉර එළියත් එක්කලා මේවා දකිනකොට හිතට පුදුමාකාර සැනසුමක් තමයි දැනෙන්නේ. මං ඉතින් පුරුදු විදිහටම පරිසරයෙන් ලස්සන බල ඉඳලා ඔන්න මගේ උදේ කෑම ගන්න තමයි මේ ආවේ. අද මට උදේට තිබුණේ ඔයි බැදපු මාළුයි මොරොංග කිරි හොදෙත් එක්ක සම්බෝලයක්. හරිම රසට තිබුණා. ඔන්න මං ඔයාලට කිව්වනේ මට අද විශේෂ වැඩක් තියෙනවා කියලා. ඉතින් ඒ විශේෂ වැඩේට යනකොට අරන් යන්න දිවුල් බීම එකක් හදාගන්න තමයි මම මේ හදන්නේ. මට මේ දෙවොල හම්බුනේ ඇඹිලි පිටියෙන්. ඇත්තටම වස විස ගහලා නැති කිසිම බෙහෙතක් ගහලා නැති අලුත්ම දෙවොල් ටිකක් තමයි මේ. ඉතින් මම මේ දෙවොල් ටික මේ විදියට පලාගෙන මේ විදියට වෙන් කරගෙන භාජනයකට දාලා දෙවොල් ජූස් එකක් තමයි අද හදන්නේ. ඔයාලා දන්නවද දෙවොල් වල මෙන්න මේ කට්ටේ තියෙන යටම ටික අපි හොඳට ඌරලා ගන්න ඕනේ. ඒකේ ගොඩාක් පෝෂණය තියෙනවා. සමහර අය උඩින් පල්ලෙන් අරන් ඒක අහක දානවනේ. එහෙම කරන්න හොඳ නැහැ. මේ කට්ට හොඳට සූරලා අරගෙන අපි ඒ ටික ගන්න ඕනේ. මොකද ඒ ටිකේ ගොඩාක් හොඳ පෝෂණ ගුණයන් තියෙනවා. ඔයාලා දන්නවද මේ දෙවොල් වල තියෙන ගුණ ප්‍රධානම ගුණය මොකක්ද කියලා? මේ දෙවොල් වලින් ඇඟ සිසිල් කරනවා. ඉතින් උෂ්ණාධික ශරීරයක් තියෙන කෙනෙක්ට නම් මේ විදිහට දෙවොල් බොනකොට හරියම ඇඟට පුදුමාකාර විදිහට සැනසීමක් ලැබෙනවා. ඒ වගේම තමයි ગેස්ට්‍රයිටිස් තියෙන අයටත් ගොඩාක් හොඳ දෙයක් තමයි මේ දෙවොල් කියලා කියන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට දෙවොල් ටික වෙන් කරගෙන ඉවර කරගත්තා. දැන් අපිට තියෙන්නේ මේ ටික කොටලා ඒකට අවශ්‍ය කරන ලුණු සීනි දේවල් දාලා ජූස් එක හදාගන්න තමයි. මම දැන් මෙන්න මේ විදිහට ඒ ටික බෙන්ඩර් කප් එකකට දාගන්නවා. දාගෙන ඉවර වෙලා ඒකට ඕනි කරන සීනි ලුණු මේ දේවල් එකතු කරනවා. ඊට පස්සේ ඉතින් අපිට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරන්න ඕනි. මම නම් ගොඩාක් වතුර එකතු කරේ නෑ. මට මේක ගොඩක් උකුවට ගන්න ඕනි කියලා හිතුණා. ඉතින් මං ආසේ ඒ විදිහට නිසා මං වතුර පොඩ්ඩක් දාලා බෙන්ඩර් කරගත්තා. මේ තියෙන්නේ මම බෙන්ඩර් කරගෙන ඉවර කරගත්තට පස්සේ තියෙන විදිහ. මං කිව්වේ මෙන්න මේ විදිහට උකුවට තමයි මං කැමති. ඉතින් මම මේ විදිහටම උකුවට ගන්නවා කියලා හිතාගත්තා. ඔන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට අරන් යන්න පහසු විදිහට බෝතලයකට මේ ටික දාගන්න තමයි හදන්නේ. මේක දාන ගමන් මම ඔයාලට කියන්නම්කෝ මං අද කරන්න යන විශේෂ වැඩේ මොකද්ද කියලා. මම දැනට අපේම කියලා පුංචි ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක්. ඉතින් ඒකට තවත් එක තැනක ව්‍යාපාරයක් ආරම්භ කරන්න තමයි අපි අද යන්නේ. ඉතින් අපි ඒකට අලුතෙන් කඩකාමරයක් ගත්තා. ඒක අස් කරන්න තමයි අද අපි යන්නේ. ඔන්න මේ තියෙන්නේ කඩකාම්බරේ දැන් නම් ටිකක් අපිට වලට තියෙන්නේ. ඉතින් අපි ඒක අස් කරලා අලුතෙන් අපිට ඕන විදියට හදාගන්න තමයි මේ හදන්නේ. ඉතින් මේ වැඩේට අපිම තමයි මහන්සි වෙන්නේ. අපේ ගෙදර අය, අපේ පවුලේ අය. ඉතින් අපි හැමෝම එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් වැඩ කරලා ටිකක් වෙලා වැඩ කරනකොට අපිට පුංචි බඩගින්නක් ආවනේ. අපි කෑම ගෙදරින් අරගෙන ආවා. ඉතින් මේ විදියට අපි 4 දෙනාත් එක්කලා බිම වාඩි වෙලා කෑම ගත්තා. ඇත්තටම කවදාහරි මේ දේවල් දකිනකොට අපිට ගොඩාක් සතුටු හිතෙයි. අපි 4 දෙනාත් එක්කලා මේ විදියට කෑම කාලා මේ විදියට අපි වැඩ කරපු හැටි මතක් වෙන්න හරියම හොඳ මතකයන් ගොඩක් කියලා මට හිතෙනවා.
ඔන්න මේ තියෙන අපිට ඕනේ වැඩවලින් භාගයක් ඉවරයි. දැන් මේ තව වැඩ තියෙනවා. අපි මේ ටිකත් හිමීට කරන ගමන් තමයි මේ ඉන්නේ. දැන් නම් ටිකක් හොඳටම හවස් වෙලා අපිට ඕන විදිහට හිමින් හිමින් වැඩ ටික කරලා අපි මේ ටික ඉවර කරලා ගෙදර යන්න තමයි හදන්නේ. ගෙදර ඇවිල්ලා සුපුරුදු විදිහට ඔන්න මගේ තේ එක මං ගත්තා. ඔන්න ගෙදර එනකොට අම්මා උණු මඤ්ඤොක්ක තම්බලා තිබ්බා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි වෙනද වගේම මාව අහන් හිටියටයි මාව බලන් හිටියටයි.